අද අපි හදන්නේ ශීත භූතව. ගිය පාර මං වැරදීමකින් විල්ගැක්ස් කියලා හදලා තියන්නේ මොළ කකුලුස්වනේ අනේ. හැබැයි මට පේන විදිහට මම මේ අද ශීත භූත කියලා අරන් ඇවිල්ලා තියන්නේත් විල්ගැක්සි පරම්පරාවෙම කෙනෙක්ද කොහෙද? රින්ස කුඩු, වෙඩි බෙහෙත් කුඩු, ආච්චිගෙන් ඉල්ලගත්ත ලී කුඩු. ඉතින් ශීත භූතව මෙහෙම උයන්න බැරි නිසා අපි ශීත භූතව ටිකක් රත් කරගන්න ඕනි. හරිම සුවඳයි. ඉතින් මං ඊයේ පොලේ ගියපු නිසා මට ලී කුඩු ගන්න පුළුවන් වුණා. ආවා ඉතින් මසරා දුනු වරන්. එයි මතකද මං එදා කියලා දුන්නද? මිනිසුන්ට ඇද කරන්නේ නැහැ. ඒ වගේම පොඩි සතුන්ට කරදර කරන්නේත් නැහැ. අපේ ගමේ බත් කණිති ළමයිව ගිලින මට තොපිව ගිලින එක මහ ලොකු දෙයක් නෙවෙයි. ඒ වගේම විල්ගැක්ස්ලව තලන මට තොපිව තලන එකත් මහ ලොකු දෙයක් නෙවෙයි. අන්න ඒ නිසා මගේ ඇස් දෙකට පේන්න තොපි නටලා අහු වෙන්නත් එපා. ඔයාලා මගේ ළමයි. මං ආස නැහැ මගේ ළමයිට එක මිනිස්සු කතා කියනවාට. අනික අපේ ගෙදර කලවදි සෝස් ඉවර වෙලා තිබ්බේ. ඉතින් ඒ නිසා මං අල්ලපු වැටේ තියෙන කඩේට ගිහිලා තමයි මේ කලවදි සෝස් පැකට් 5 අරගෙන ආවේ. ඉතින් දැන් කියන්නකෝ. ඔයාලත් ආසද ලොකු වෙලා මං වගේ පිටසක්ල ජීවි අල්ලන්න. ඉතින් ඔයාලත් ලොකු වෙලා මං වගේ පිටසක්ල ජීවි දඩේම යන්න. ඉතින් ඔයාලා දන්නවදනේ මං කොහොමද මෙච්චර රසට කෑම උයන්න පුරුදුනේ කියලා. දැනගන්න ඕනිද? අනේ නිකන් ඵලයන් ළමයි යන්න. උඹලට පැහිච්ච එකන් වලින් වැඩක් නැහැනේ මං උයන විදිහට මං උයන්න. බය වෙන්න එපානේ බනින්නේ ආදරේටනේ. ඔපුදුප කියවන්න ගිහින් මේකත් අමතකුණා. මකර කරපුතු අහවල් ගහේ ලොකු ගෙඩි කෑලි, රබර් බෝල කෑලි, වල් කෑලි හැමදේම දාගෙන මේ වගේ 120ට හැඳිගා ගන්න ඕනි. එහෙනම් ඔන්න අදත් රස කතාවක් ඉවර වෙනකොට මගේ කෑම එකත් හදලා ඉවරයි. මං ගිහින් එන්නම්. see you bye.